මේ වෙද්දි කොච්චර පාඩම් ප්‍රමාණයක් අතපසු වෙලා තිබුණත් ඔයාගේ A level හෝ O level exam එක වෙද්දී ඒ හැම දෙයක්ම ඉවර කරගෙන හොඳ රිසල්ට් එකක් දාගන්න හැටි මම කියලා දෙන්න. මේ වීඩියෝ එක හදන්න කලින් මම YouTube එකේ පෝස්ට් එකක් දැම්මා මේ ප්‍රශ්න වලට මට පිළිතුරු ලබා දෙන්න. ඒ දත්ත මට අවශ්‍යයි මේ වීඩියෝ එක නිර්මාණය කිරීම සඳහා. ඉතින් ගොඩක් දෙනෙක් ඒ අවශ්‍ය data දීලා තිබුණා. Thank you very much. ඒ data පාවිච්චි කරලා ළමයි 10 ගාණක් අනිවාර්යෙන් මේ වීඩියෝ එක හරහා ප්‍රයෝජනයක් ලබා ගන්නවා. මම ඇහුවේ බොහොම සරල ප්‍රශ්න කිහිපයක්. ඔයාගේ එක්සෑම් එකට මොකක්ද? එක්සෑම් එක වෙනකන් තව කොච්චර කාලයක් තියෙනවද? මේ වෙද්දී ඔයාගේ විෂය නිර්දේශයේ කොපමණ ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙනවද? මගේ channel එකේ community section එකට ගියොත් ඔයාටත් මේ ප්‍රශ්නේ ඔයාට ඔක්කොම dataත් එක්ක බලා ගන්නට පුළුවන්. මේ ඔක්කොම data ටික මම පොඩ්ඩක් analyze කරලා average values ගත්තා. මෙතනදී කියන්න ඕනේ සමහර අය දාලා තිබුණා 80ක් 70ක් complete කියලා. සමහර අය දාලා තිබ්බා 20යි 30යි complete කියලා. ඉතින් මේවා ගොඩක් අන්තවල්. එහෙම නැතිව හැමෝටම ප්‍රයෝජනයක් එන විදිහට සහ අපිට පහසුවෙන් තීරණ ගැනීම සඳහා මේ data ඔක්කොම ටික සලකලා average එක මම හැදුවා. මුලින්ම O level ගැන කියන්න. ඊළඟ O level exam එකට මාස 8ක් වගේ තියෙනවා. ඉතින් මේක ගොඩක් consistent O level ගැන comment කරපු ගොඩක් ළමයි දාලා තිබුණා 50ක් 60ක් විතරම මේ වෙද්දී විෂය නිර්දේශය ආවරණය වෙලා තියෙන කියලා. එහෙනම් O level නම් ඇත්තම ලොකු ගැටලුවක් නැහැ. ලස්සනට අර කාලයත් එක්ක මැච් වීගෙන සිලබස් එක කවර් වෙගෙන යන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. අපි ඒ level අරගමු. ඔයාලට ප්‍රශ්න කෙනෙක් පුළුවන් මේ දත්ත ඇයි මට අවශ්‍ය වෙන්නේ කියලා. මොකද මේ දත්ත පාවිච්චි කරාම මම ඊළඟට පැහැදිලි කරන ක්‍රමය වැඩ කරනවා කියලා ඔයාලට මාර විශ්වාසයක් එනවා. ඒ හින්දාම ඔයා ඒ ක්‍රමය වැඩ කරાવી. ඒ හින්දා තමයි මම මේ දත්ත පෙන්නන්නේ. හරි. A level ගමු. A level ගත්තොත් මම මේ ප්‍රධාන වශයෙන් ස්ට්‍රීම්ස් 4ක් වගේ දක්වලා තියෙන්නේ. මේකෙත් මම කලින් කිව්වා වගේ අන්තවල් තිබුණා. නමුත් ඇවරේජ් එකක් ගත්තාම කොමර්ස් ස්ට්‍රීම් එකේ තව මාස 6ක් වගේ A level exam එකට තියෙන්නේ 40ක් 50ක් වගේ ප්‍රමාණයක් තමයි විෂය නිර්දේශය ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම බයෝ මැත්ස් පොදුවේ ගත්තොත් 60 70ක ප්‍රමාණයක් මේ වෙද්දී ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම ටෙක් එක ගත්තොත් 45යි ආර්ට්ස් 45යි. මේ දත අරන් මම ඔයාට මොනවද මේ කියන්න හදන්නේ. අපි ගමු A level කරන්නේ අවුරුදු 2යි. මාස 24යි. තව මාස 6ක් තියෙනවා. ඒ කියන්නේ මාස 18ක් ඉවරයි. මාස 18ක් ඉවරයි. මමත් ඉවරයි කියලා තමයි ගොඩක් ළමයි හිතන්නේ. මට මෙච්චර පාඩම් ප්‍රමාණයක් කවර් කරගන්න තියෙනවා. මේක අපේදී නම් මට මේ එක්සෑම් එකට ගොඩ දාගන්න වෙන්නේ නැහැ. එහෙම නේද ඔයත් හිතන්නේ බොහෝ වෙලාවට. නමුත් පොඩ්ඩක් මේ දත්ත දිහා බලන්න. කාලය මාස 18ක් ගිහිල්ලා. ඒ පැත්තෙන් බැලුවොත් කාලය 75%ක්ම ගිහිල්ලා. නමුත් විෂය නිර්දේශයේ 75%ක්ම ආවරණය වෙලාද? නැහැ. අපි මේ ඔක්කොම ඇවරේජ් එකක් ගත්තොත් 50ක් වගේ ප්‍රමාණයක් තමයි දල වශයෙන් කවර් වෙලා තියෙන්නේ. 50ක් 60ක් කියලා ගමු අපි. ඒ කියන්නේ තව 50ක් 40ක්ම මේ ඉදිරි මාස 6 ඇතුළත ඔයාගේ සිලබස් එක කවර් වෙන්න තියෙනවා. ඇයි මේ බය වෙලා ඉන්නේ? ඒකක් ගන්න ඕනේ ලකුණු 75යි. ඉස්සරහට තව සිලබස් එකෙන් 40ක් 50ක් කවර් වෙනවා කියලා ගත්තොත් ඔය ටික හොඳට කරගත්තොත් අවධානය දීලා සුපිරියට ඔය ටික පුළුවන් කරගත්තොත් ලකුණු 40ක් 50ක් එතන තියෙනවා නේද? එහෙනම් අතපසු වෙලා තිබුණත් විෂය නිර්දේශයෙන් 50ක් විතරම ඒකෙන් ඔයාට ඕනේ 100ට තව 25ක් වගේ ඒකක් වෙනකම්. හිතන තරම් යකා කළු නෑ නෙවෙයි. මෙතන ඇති යකෙක් නැහැ. ඔයා ස්ට්‍රැටජි එකට මම පැහැදිලි කරන විදිහට වැඩ කරොත් ඔයාට හොඳ රිසල්ට් එකකට අනිවාර්යයෙන්ම යන්නට පුළුවන්. මොකක්ද මේ මම ඔයාට කියලා දෙන ක්‍රමය? ඔයා හිතා ගන්න ඕනේ ඊළඟ සතියේ ඉඳන් ඔයා අලුතෙන් A level හෝ O level කරන්න කියලා. ඒ විදිහට හිතලා ඒ සතියේ ඉගෙන ගන්න විෂය කොටස් ඒ සතියේ ඉඳන් පුළුවන් කරගෙන යනවා. අතපසුණු හැම දෙයක්ම දැන් ඔයාගේ ඔළුවෙන් අමතක කරලා තියෙන්නේ. ඊළඟ සතිය ඔයා අලුතෙන් A level හෝ O level පටන් ගන්න. ඒ සතියේ ඉඳන් පිළිවෙලට ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා එයා දාලා ඉගෙන ගන්න තැන් වලින් ඒ දැනුම අරගෙන ඒ සතිය ඇතුළත ඒවා අවබෝධ කරගෙන හෝම්වර්ක් කරලා ඉවර කර ගන්නවා. ඒ කමිට්මන්ට් එක ඔයා දෙන්න ඕනේ. ඒ විදිහට සති 3-4ක් කරා. අනිවාර්යයෙන්ම සති 3ක් විතර යද්දී ඔයාටවත් හිතා ගන්න බැරි ප්‍රමාණයේ සුපිරි ගැම්මක් ඔයා තුළ නිර්මාණය වෙලයි තියෙන්නේ. ඔයාට විෂයෙන් පොඩ තේරෙන්න පටන් අරගෙන ඔයාට පොඩි ආසාවක් එනවා තව මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. අන්න එතකොට විතරක් යම්කිසි සතියක වැඩ ඉවර වුණාම ඔයාට අතපසු වුණු විෂය කොටස් අරගෙන මුල ඉඳන් කරන්න. එච්චරයි. කොන්දේසි මතකයිනේ මේ සතිය ඒව ඉවර වුණොත් පමණයි අතපසු වුණු ඒවට අත තියන්නේ. ඒකට හේතුව ඇයි? මේ වෙද්දී ඔයාට අතපසු වුණු විෂය කොටස් වලින් කන්දක් හැදිලා තියෙන්නේ. ඔයා ලබන සතියේ මම නෑ හොඳට A level කරනවාමයි O level කරනවාමයි කියලා ඔන්න අතපසු වුණු කන්දෙන් පටන් අරගෙන කරගෙන යනවා. ඔයා ඔහොම සති දෙක තුනකුත් කරනවා. ඊට පස්සේ හැරිලා බලද්දී කන්ද එහෙම්මමයි. ඒකට මොකද්ද හේතුව? ඔයා අර කන්ද අඩු කරගෙන ආවට මේ සතියේ ඉඳන් ඉස්සරහට ඉගෙන ගන්න ඒවා ආපහු කන්දට වැටිලා. ඔයා සති දෙක තුනක් ගිහිල්ලා බලනවා මම මහන්සියලා වැඩ කරා ඒ වුණාට කන්ද එහෙමමයි. මේක නම් මට කරගන්න බෑ. ඔයා ඩිමෝටිවේට් වෙනවා.
පාඩම් කිරීම නතර කරනවා. පුංචි දෙයයිනේ කරන්න තියෙන්නේ. මේ සතියේ ඉඳන් අලුතෙන් කරලා ඒ ටික ඉවර කරගන්න. ඒ ටික පුළුවන් කරගන්න. ටයිම් ඉතුරු වුණාම විතරක් අතපසු වුණු ඒවා කරන්න. එතන ඉඳන් ඒ කියන්නේ සති 3කට පස්සේ ඉඳන් මේ විදිහට කරන්න ගත්තාම මාසයක් එකමාරක් යද්දී ඔයාට අතපසු වුණු විෂය කොටස් වලිනුත් සෑහෙන ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. මොකද ඔයා දැන් ගැම්මෙන් ඉන්නේ. ඔහොම කරන්න කිව්වට මදි. කරන විදිහ මම කියලා දෙන්නත් ඕනේ. ඒ කියන්නේ පාඩම් කරන්නේ කොහොමද? ඔයා දන්නවා පාඩම් කරන්න තියෙන හොඳම ටෙක්නික් එක ස්පේස් රෙපිටිෂන්. ඔයා ලබන සතියේ ඉඳන් අලුතෙන් ඉගෙන ගන්න කොටස් වලට ස්පේස් රෙපිටිෂන් පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ වගේම අතපසු උණු ඒවා පාඩම් කරන්න පටන් ගත්තාම ඒවා සඳහා ස්පේස් රෙපිටිෂන් පාවිච්චි කරන්න ඕන විදිහකුත් තියෙනවා. මම මේ දෙකම වෙන්වෙන්ව දැන් කියලා දෙන්නම්. ඊළඟ සඳුදා ඉඳන් අලුතින් A level හෝ O level පටන් ගන්නවා කියලා හිතලා ඒවට ස්පේස් රෙපිටිෂන් කරන්නේ කොහොමද? උදාහරණයකට ඔයා සමහර පන්තියකට යනවා. අපි ගියමු ෆිසික්ස් පන්තියට ගියා. ෆිසික්ස් පන්තියේ එදා ඉගෙනුවා මොන හරි. මෙතන ඉඳන් මට කියන්න එපා කලින් ඒව බැරි නිසා මේ සතියේව බෑ කියලා. එහෙම හිතුවට A level සහ O level වල දැනුම බොහෝ වෙලාවට කලින් සති වලින් සොයාගත්තයි. පොඩ්ඩක් එහෙම් මෙහෙම් ඕන වුණාත් අර මේ සතියේ ඉඳන් ඉදිරියට ඒවා කරද්දී ඒවා ඉබේම පුළුවන් වෙනවා. එහෙනම් ඒ වගේ බිල්ලෙක් බොරුවට මවා ගන්න එපා. හරි. වසන්ත ෆිසික්ස් පන්ති ගියා. එදා මොකක් හරි පාඩමක් අලුතෙන් ඉගෙන ගත්තා. ගෙදර ආවා. මාස්ටර් ස්ටඩි ටයිම් එකේදී ඒ පාඩම ආපහු බලලා කියවලා ගණන් හදලා තියෙන හැටි බලලා අවබෝධ කරගෙන උදාහරණ ගණන් දෙයක් තියෙනවා නම් ඒවත් හදලා පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒ ෂෝට් නෝට් එක මොකක් තියෙනවද දැන් තිරේ පෙන්නේ ෂෝට් නෝට් එකක්. ඔයා හදාගන්නවා මේ වගේ හිස්තැන් තියලා. එහෙම නැත්නම් ඔයාලා ෂෝට් නෝට් හදාන්න කම්මැලි නම් ඔක්කොම ටික ඔල්වේ මුණත් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔන්න ඊට පස්සේ අඟහරුවාද දවසේ එනවා. අඟහරුවාද දවසේ අලුතෙන් තව පන්තියකට ගියා කියලා හිතන්න. ඒකෙත් තව මොකක් හරි විෂයක මොකද්ද කෙමිස්ට්‍රි වල අලුත් තියරි කොටසක් ඉගෙන ගන්නවා. ඔයා ගෙදර එනවා. මාස්ටර් ස්ටඩි ටයිම් එක පටන් ගන්නවා. පටන් ගද්දි මුලින්ම කරන්නේ කලින් ෆිසික්ස් ෂෝට් නෝට් එක අරගෙන නැත්නම් ඔළුවෙන් කරනවා නම් එහෙම මොනවද කරේ කියලා මනසින් මතක් කර ගැනීම. එච්චරයි. ලියන්නේ නැහැ, පොත් පෙරලන්නේ නැහැ, මොකුත් නැහැ මනසින් මතක් කරනවා. මොකක් හරි දෙයක් ක්‍රිටිකලිම දෙයක් අමතක වෙලා නම් පමණක් ආපහු පොඩ්ඩක් පොත බලලා මොනවද ඒව ටික කියලා ක්ලියර් කරගන්නවා එච්චරයි. ඊට පස්සේ කෙමිස්ට්‍රි වල එදා දවසේ ඉගෙන ගත්ත ඒවට ෂෝට් නෝට් එක හදලා නම් එහෙමයි මනසින් නම් එහෙමයි. ඒ විදිහට කරලා ඔන්න ඔය විදිහට යම් කිසි විෂය කොටසක් ඉගෙන ගත්තයින් පස්සේ එම විෂයේම අලුත් කොටසක් ඊළඟ සතියේ ඉගෙන ගන්නකම් දවස ගානේ ස්පේස් රෙපිටිෂන් ඔය විදිහට මනසින් නිකම් මතක් කරන්න ඕනේ. ඕක තමයි අලුත් විෂය කොටස් වලට කරන්න තියෙන්නේ. ගොඩක් වගේ හිතුණට එච්චර නැහැ. පැය දෙක තුනක වැඩ මතක් කරන්න විනාඩි 5ක් හොඳටම ප්‍රමාණවත්. විනාඩි 10ක් පටන් ගද්දී එච්චරයි. බය වෙන්න එපා කරන්න. ඔය විදිහට සති 3-4ක් කරාට පස්සේ ඔයාලට දැන් ගැම්මක් හැදලා තියෙන ඉගෙන ගැනීම සඳහා. අන්න එතකොට තමයි පසුගිය අතපසු වුණු විෂය කොටස් කරන්න පටන් ගන්න. එතනදිත් මුලින්ම ඒ සතියේ වැඩ ඉවර වුණාම විතරයි මේ කොටස් වලට අත තියන්නේ. එතනදි ස්පේස් රෙපිටිෂන් කරන්න ඕන විදිහක් තියෙනවා. ඔයා මේ සතියේ ඉගෙන ගන්න ඒවයි අතපසු වුණ ඒවා සාමාන්‍ය සාපේක්ෂව වේගින් කරගෙන යන්න පුළුවන්. ඒවයි ඔක්කොම දවස ගානේ කරන්න ගියොත් වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. ඔයා ආපහු ඩිමෝටිවේට් වෙලා ඔක්කොම වැඩි නතර කරගන්නවා. එහෙම නොවෙන්න ඔයාට මම නිර්මාණය කරපු විභාග විෂය ගැනීම රහසේ ජර්නල් එකේ 2x මෙතඩ් එක පැහැදිලි කරන්න. අර මේ තිරේ දැන් පේනවා ඇති වකුවක්. ඒ වකුවේ තියෙන්නේ මේ ටික විෂය කොටස තියෙනවා. ඊට පස්සේ පාඩම් කළ දිනේ දින 1කින් 2කින් 4කින් 8කින් 16කින් කියලා කියනවා. මේකට කියන්නේ 2x මෙතඩ් එක. ඔයාලට කරන්න තියෙන්නේ අතපසු උණු විෂය කොටසක් තියෙනවා නම් ඒ විෂය කොටස නම ලියනවා. උදාහරණ ආගමිඩිස් නියමය ලිව්වා. පාඩම් කළ දිනේ 4 වෙනිදා. එහෙනම් ඊට පස්සේ තියෙන්නේ දින 1කින් 5 වෙනිදා. ආපහු දින 2කින් 5 වෙනිදා ඉඳන් දින 2කින් 7. එතන ඉඳන් දවස් 4කින් 11යි. එතන ඉඳන් 8කින් 17යි. ඔතන ඉඳන් 16කින්. මෙන්න මේ වගේ දින ටික දාගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ අදාළ දිනේ ආවහම පමණක් මොකක්ද මට මෙනෙහි කරන්න තියෙන විෂය කොටස කියලා බලලා ඒ කොටස මෙනෙහි කරන්න. ඔන්න ඔහොමයි අතපසු උණු විෂය කොටස් ස්පේස් රෙපිටිෂන් මාර්ගයෙන් පාඩම් කරන්නේ. ඔයා මේ විදිහට කරන්න ඔයාටත් හිතා ගන්න බෑ අනිවාර්යෙන් විෂය කොටස් සුපිරියට වගේ එක්සෑම් එක වෙනකන් මතකයේ රැඳෙනවා. මේක දවසෙන් දෙකකින් වෙන දෙයක් නෙවෙයි. මේක ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක්. කැප වෙලා මේ ප්ලෑන් එකේ වැඩ කරන්නේ. සතියෙන් හැම දෙයක්ම වෙන්නේ නැහැ. අතපසු වුණු හැම දෙයක්ම පුළුවන් වෙලා ඊළඟ සතිවල ඒවත් හොඳටම පුළුවන් වෙන්නේ නැහැ සතියේ. මාස දෙකක් තුනක් දෙන්න සුපිරි ලකුණු වගේ ඇස් පන අපිටම ඔයාට ලැබෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මට සාක්ෂි තියෙනවා. මේ ලකුණු වැඩිවීම බලන්න. grade 12 ඉවර වෙද්දී හැම සබ්ජෙක්ට් එකකටම ලකුණු 80ට වැඩි. තව එකක් තියෙනවා. ගිය පාර ලකුණු 1300න් 834යි. මේ පාර 1300න් 1109යි. ඒ කියන්නේ ඇවරේජ් එක දැන් 85යි. කලින් ඇවරේජ් එක හදාගන්න පුළුවන්නේ. පේනවනේ ලකුණු වර්ධනය වෙලා තියෙන හැටි මාස දෙකමාරක් තුනක වගේ කාලයකදී. ගොඩක් ළමයින්ට තියෙන ගැටලුවක් නෙමෙයි ගණිතය. ගණිතය ගොඩ දාගන්න බෑ කියලාමනේ ගොඩක් අය හිතන්නේ. මේ විදිහට කළොත් ලකුණු 45 ඉඳලා 75 වෙනකන්
අරන් ඉන්න පුළුවන්. දැන් මේ පෙන්නපු තුනටම වගේ සාමාන්‍යයෙන් මාස 2-3ක් ගිහිල්ලා තියෙනවා. මාසෙන් වුණත් ඔයා වැඩේ හරියට කරනවා නම් ලකුණු අප් කරගන්නට පුළුවන්. මේ ලකුණු වැඩි වීම බලන්න. 70 60 ගණන් වල තිබුණු ලකුණු 80 90 ගණන් වලට ගිහිල්ලා. සයන්ස් බලන්න 61 ඉඳන් 85ට. සිංහල 72 ඉඳන් 81ට. හිස්ටරි 61 ඉඳන් 80ට. මේ විදිහ වැඩ කරනවා. මේක මාර සරලයි කරන්න මේ විදිහට. ඒ විදිහට වැඩ කරගෙන යන ඔයාට සීක්‍රට් සෝස් එක මම දැන් කියලා දෙන්නම්. මේ හරහා පුළුවන් ඔයාගේ එක්සෑම් එක ගැන තියෙන ප්‍රෙෂර් එක 80%කට වඩා අඩු කරගන්න. මොකක්ද? ඔයා විෂය නිර්දේශය ඉගෙන ගන්න හැම විෂය කොටසක්ම පුළුවන් වෙන්න ඕනේ නැහැ ඔයාට හොඳ සුපිරි A එකකට යන්න. මගේ පෞද්ගලික අත්දැකීම. මම A level maths කරේ. මට ගණිතයේ තියෙන සංකීර්ණ සංඛ්‍යා තාම තේරෙන්නේ නැහැ. ශ්‍රේණි තාම තේරෙන්නේ නැහැ. ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික දැන් නම් චුට්ටක් තේරෙනවා කැම්පස් ගියාට පස්සේ. නමුත් ඒ කාලේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කෙමිස්ට්‍රි වල කාර්මික රසායන එහෙම පිටින්ම කෑල්ලක්. කටපාඩම් කරන්න තියෙන්නේ. ආස නැහැ. කලේ නැහැ. ඒ වුණාට මට ඒ තුනක් තියෙනවා. මොරටුව යුනිවර්සිටි එකට ගියා. යුනිවර්සිටි එක ඇතුලේ කෙමිකල් ඉන්ජිනියරින් ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. ඔයාගේ විෂය නිර්දේශය හැම දෙයක්ම ඔයා පුළුවන් කරගන්න මහන්සි වෙන්න එපා. ඔයාට හොඳටම පුළුවන් කියලා ඔයාට තේරෙන විෂය කොටස් තියෙනවා නම් ඒවා තව ප්‍රැක්ටිස් කරලා ඒවල හැකියාව ප්‍රගුණ කරගන්න. ඒ වගේම තමයි ඔයාට බෑ කියලා යම් කිසි කොටසක් තේරෙනවා නම් ඒකෙම එලිලා ඉන්න එපා. එහෙම කරනවද නැද්ද කියන එක තීරණය කරන එකම සාධකේ ඔයා පාස් පේපර්ස් අවුරුදු 5-6ක් අරගෙන බලන්න. ඒවා වල නිතර අහන පාඩම් තියෙනවා නම් ඒවා ඔයාට හොඳටම පුළුවන් නම් ඒවා කරන්න. එහෙම නැත්නම් බැරි දෙයක් බොරුවට පුළුවන් කරගන්න හදන්න එපා. මම හිතනවා ඔයාලට මේ දේ වැටහුණා කියලා. ඒකත් එක්කම තියෙන අන්තිමම දේ මට ඔයාලට කියන්න තියෙන පාස් පේපර්ස් අවුරුදු 10ක් හෝ 15ක් දෙපාරක් හෝ තුන් පාරක්. මේ ටික කරන්න ඔයාට 3As 9As guaranteed. මේ වීඩියෝ එක බලන ඔයා සමහරට O level ඉවර කරලා වෙන්න පුළුවන්. ඔයාගේ අත්දැකීම් ඇති කොහොමද කෙටි කාලයකින් එක්සෑම්ස් ටික ගොඩ දාගත්තේ කියලා ඔයා පාලන කරපු විදි ස්ට්‍රැටජිස් මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා පහලින් කමෙන්ට් කරන්න. අපේ ස්ටුඩන්ට් කමියුනිටි එකට ඒ හැම දෙයක්ම වැදගත්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට උදව් වුණා නම් ඔයාට මේ තිරේ පෙනෙන වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඒ තමයි ඔයාගේ අධ්‍යාපන ජීවිතයේ ලර්බන වැදගත්ම වීඩියෝ එක. ඒකත් බලන්න. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට ජය.